එක්තරා කාලෙක ධනවත් මිනිහෙක් ජීවත් වෙමින් හිටියා. ඔහු දිනපතා ඉතා සුඛෝපභෝගීව ජීවත් වුණා. ලස්සන ඇඳුම් ඇඳලා රසවත් ආහාර කමින් උත්සව තිබෙනා වූ ජීවිතයක් ඔහු ගත කළා. ඔහුගේ ගෙදර ගේට්ටුව අසල ලාසරුස් කියන දුප්පත් මිනිහෙක් හිටියා. ඔහුගේ ශරීරය තුවාල වලින් පිරී තිබුණා. ඔහු බොහෝම බඩගින්නෙන් සිටියා. ඔහුට ධනවතාගේ මේසෙන් වැටෙන කැබලි ටිකක්වත් ලැබෙන්න කන්න ලැබේවි කියා ඔහු බලාපොරොත්තු වුණා. නමුත් ධනවත් මිනිහා ඔහුට කවදාවත් උදව් කළේ නැහැ. කාලයක් ගියාට පස්සේ ලාසරුස් මිය ගියා. දේවදූතයන් ඔහු ආබ්‍රහම් සිටින සැනසිල්ලේ සිටින ස්ථානයකට ඔහුව ගෙන ගියා. ඊට ටික දවසකට පස්සේ ධනවතත් මිය ගියා. නමුත් ඔහු දුක් වේදනාවෙන් පිරුණු හේදිසිය නම් ස්ථානයට ගියා. එතනින් ඔහු දුරින් ඉඳලා ලාසරුස් සතුටෙන් සැනසෙල්ලෙන් ආබ්‍රහම් ගාව ඉන්නව දැකලා ඔහු මෙසේ කිව්වා. ආබ්‍රහම් මට කරුණා කළ මැනව. එවිට ආබ්‍රහම් මෙසේ කිව්වා. පුත්‍රය, නුඹේ ජීවිතේ නුඹ යහපත් දේ ලැබුණ බවත් එලෙසම ලාසරුට අයහපත් දේ ලැබුණ බවත් සිහි කරපන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී. නුඹ වේදනාව විඳින්නේ. ඉතින් මගේ යහළුවනේ, අද අපිට ඉගෙන ගන්න තිබෙන කතාව නම් අපි දුප්පත් කෙනෙක් දැක්කහම ඔවුන් ගැන සලකන්න ඕනේ. මොකද යේසුස් වහන්සේ දුප්පත් මිනිසයන්ට කරුණා කළා. ඒ වගේම අද ඔබ දුක් විඳින කෙනෙක් නම් ඔබ දුක් වෙන්න එපා. මොකද ලාසරුස් වගේ යම් දිනයකදී දෙවියන් වහන්සේ ඔබේ දුක දැකලා ඔබව සතුටු කරන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඊළඟ සැරේ එනකන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග තිබේවා. යේසුස් පිටයි.